කොහොමද මේක යූස් කරන්නේ? I am looking forward to plus verb ing. I am වෙනුවට she is එහෙම නැත්නම් plural කෙනෙක් එක ආදාන්න පුළුවන්. They are, she is, he is, we are මේ විදියට. එහෙමම ing verb එකක් n එක එකතු කරන්න පුළුවන්. example එක බලන්න. I am looking forward to meeting you. මම ඔයාව හමු වෙන්න එහෙම නැත්නම් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. Next one. I'm looking forward to learning English. දෙකේම I am කියන එක තියෙන්නේ. අපි බලමු fourth එක. ඒ කියන්නේ දෙවෙනි එකේ I'm looking forward to learning English කියන්නේ මම ඉංග්‍රීසි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. number 4 එක බලන්න. ඔවුන් බලාපොරොත්තු වෙනවා තරඟයට සහභාගී වෙන්න. ඔවුන් දැන් මම කිව්වා plural එකත් එක්ක මෙතන change කරගන්න පුළුවන්. They are looking forward to තරඟයට සහභාගී වෙන්න. මෙතන verb එක තමයි participating. එහෙම නැත්නම් සම්බන්ධ වෙනවා කියන්නත් පුළුවන්. joining, attending to the competition. එහෙම නැත්නම් event නේ. They are looking forward to joining to the event. එහෙම නැත්නම් කියන්න පුළුවන්. They are looking forward to participating to the event. නැත්නම් competition. අම්මා බලාපොරොත්තු වෙනවා රාත්‍රී ආහාරයට විශේෂ කෑමක් හදන්න. කොහොමද කියන්නේ? Mom නැත්නම් mother is looking forward to හදනවට අපි කියනවා make කියලා. එහෙම නැත්නම් සූදානම් කරනවා සකසනවා වගේ වචනයක් නම් prepare කියලා ගන්න පුළුවන්. එතකොට making, preparing. Mother is looking forward to preparing a special dish. If special dish නේ රාත්‍රී ආහාරයට special dish for dinner රෑ කෑමටනේ. Mom is looking forward to preparing එහෙම නැත්නම් making a special dish for dinner. ඒ විදිහට කියන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන අද රෑට ෆිල්ම් එකක් බලන්න. කොහොමද කියන්නේ? We are looking forward to. අපිනේ we are looking forward to බලනවා තමයි verb එක. watching a film tonight. අද රෑට. හරි. ඔන්න මේ වගේ examples කොටකට ඕගොල්ලන්ට මේ ලස්සන sentence pattern එක practice කරන්න පුළුවන්. right.